බුදුහාඳුරට දෙව්දත් හිටියා වගේ හැමෝටම කවුරුරි ඉන්නවා. මං කොච්චර තනියෙන් අඬලා ඇතිද? අම්මා තාත්තා එක්ක අඬලා ඇතිද? යාළුවෝ එක්ක අඬලා ඇතිද? කවුරු හරි අපි පල්ලෙහාට දාන්න කවුරු හරි ඉන්නවා මට නැතුව නෙමෙයි හිටියා. මම මේ ආපු ගමන පුරාවටම ලේසි ගමනක් නෙමෙයි. මොකද මගේ ළඟ හිටපු අය දන්නවා, මගේ පවුලේ අය දන්නවා, මගේ යාළුවෝ දන්නවා. ඒ කියන්නේ මම කොච්චර අඬලා ඇතිද? ඒ කියන්නේ හුඟක් කට්ටිය ඒක දන්නේ නැහැ because අපිට එකපාරටම ඔයාව පේන්නේ ලොකු මූවී එකකින්. අපි හුඟක් දන්නේ ඔයා කොච්චර අමාරුවෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියන්නේ. ඉතින් එතකොට මං කොච්චර තනියෙන් අඬලා ඇතිද? අම්මා තාත්තා එක්ක අඬලා ඇතිද? යාළුවෝ එක්ක අඬලා ඇතිද? ඒ කියන්නේ ඒ අඬලා නැහැ කියන්න බෑ. මොකද ඒ හැමදාම ඉස්සරහට එන්න අපේ තියෙනවා කවුරු හරි අපි පල්ලෙහාට දාන්න කවුරු හරි ඉන්නවා මට නැතුව නෙමෙයි හිටියා. ඒත් ඉතින් අර ඒවා වලින් සැලෙන නරකයි මං කියන්නේ. ඉතින් හැමදේටම hina වෙලා මුහුණ දෙන්න ඕනේ. ඒක actually ඒක great වා හිතන විදිය because නෑ හැමදාම බුදුහාඳුරට දෙව්දත් හිටියා වගේ හැමෝටම කවුරුරි ඉන්නවා. but ඒකෙන් සැලෙන්නේ නැතුව ඒකෙන් ඉදිරියට යන්න ඕනේ. ඉතින් මං හිතන්නේ ඉතින් ඒව තිබ්බේ නැත්තම් මං life එක මාර easy ගන්නවා. yes ඒ බාධක එන්න තමයි අපි අපේ ලයිෆ් එක හાર્ඩ් අපි මේක කරන්න ඕනේ අපි පුෂ් කරන්නේ මං හිතන්නේ එතකොට තමයි වංගු තියෙන්න ඕනනේ පාරේ පාරේ කෙලින් පාර තිබ්බම හරි බෝරින් දැන් හයිවේ එකේ යද්දි හරි බෝරින් නේ නින්ද යනවා